ඇති කියලා මං හිතනවා. ගිය සතියේ අපිට විශේෂ දවසක් තිබුණා. අපේ හස්බන්ඩ්ගේ යාළුවෙක් ඩිනර් එකකට අපේ ගෙදර එන්න හිටියා. ඉතින් මම හිතුවා අපි ඩිනර් එක ලැහැස්ති කරන වීඩියෝ එකට ඔයාලවත් එකතු කරගන්න. ඉතින් අපි දෙන්නම එයා එන්න කලින් කිචන් එකට ගිහිල්ලා ටික ටික කෑම ලෑස්ති කරන්න පටන් ගත්තා. මගේ හස්බන්ඩ් එයාගේ විදිහට චිකන් එක හදන නිසා මම අනිත් දේවල් ටික ලෑස්ති කරන්න පටන් ගත්තා. මට නම් කෑම හදන එක කියන්නේ බඩ පුරවන එක විතරක් නෙමෙයි. කෙනෙක් වෙනුවෙන් අපේ වෙලාව, මහන්සිය, ආදරය ටිකක් එකතු කරන එකක් වගේ. එදත් එහෙමයි. හස්බන්ඩ් එක්ක එකතු වෙලා කෑම වේලක් හදන එක හිතට මොනතරම් සතුටක්ද කියලා ඒ වෙලාවේ හොඳටම තේරෙනවා. ඊළඟට මම හදන්න ගත්තේ බටු මෝජෝ එක. මෙහි බටු බැදපු ඒවා වෙනම ගන්න තියෙනවා. ඉතින් ඒක ලේසි නිසා අපි ඒක ගන්නවා. ඒකට අවශ්‍ය දේවල් ටික මුලින්ම දාලා කරපිංචා, ලුණු, මිරිස් ඒවා ටික දාලා මම දැන් මේ බටු මෝජෝ එක හදන්න තමයි හදන්නේ. මේකට පොල් කිරි ටිකක් දාලා සීනි ටිකක් දාලා ගත්තාම හරිම රසට එනවා. ඉතින් ඔයාලා කොහොමද බටු මෝජෝ හදන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. අද වැහි අඳුරක් තියෙන වලාකුළු ගොඩාක් තියෙන දවසක්. ඉතින් ඒ වගේ දවසුත් හරිම ලස්සනයි. तेरी धड़कनों में छुपा सा जहां मेरी सांसों को मिल गया समा. මේ තියෙන්නේ ඇපල් සලඩ් එකකට ඕන කරන දේවල් ටික මම ලැහැස්ති කරගෙන තියෙන විදිහ. බටු මෝජෝ එකයි, පරිප්පු එකයි, චිකන් එකයි හොඳට ඉදීගෙන එනවා. අපි දෙන්න ඉතින් පොඩි කයියකුත් දාගෙන මේ කෑම වේල රසට හදන්න තමයි මේ හදන්නේ. तेरे बिना अधूरा सा हूँ, खुद से भी मैं रूठा सा हूँ. तू जो मिले तो लगता है हर दुआ मेरी कबूल हुई. तू है तो धड़कन चलती है, तू नहीं तो जान निकलती है. तेरे बिना ये दुनिया भी मुझको वीरान सी लगती है. ඕන කරන පිඟන් කෝප්ප ටික හොදලා ලෑස්ති කරගත්තාම අපිට ලේසි. ඒ නිසා මම ඒ ටිකට ලෑස්ති කරලා දැන් හදන්නේ රයිස් එක හදන්න. මම අද රයිස් එක හදන්නේ බත් එක තෙල් දාලා නෙමෙයි. එළවලු ටික පොඩ්ඩක් තෙල් දාලා බටර් ටිකක් දාලා ඒ ටික තමයි බත් එකට එකතු කරලා කලවම් කරන්නේ. ඒ විදිහට රයිස් එක හරිම රසයි. तेरे ख्वाबों का रास्ता हूँ, तेरी चाहत का वास्ता हूँ. तू जो पास मेरे आ जाए मैं मुकम्मल हो जाता हूँ. तेरी खुशबू हवाओं में, तेरी आहट විශේෂයෙන්ම අපි අපේ ගෙවල් වලින්, අපේ පවුල් වලින් ඈත් වෙලා ජීවත් වෙනකොට අපි වටේ ඉන්න මිනිස්සු අපේ ජීවිතේ තවත් වැදගත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට ලැබෙන හැම පුංචි අවස්ථාවක්ම ආදරෙන් එන්ජොයි කරන්න ඕනේ. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා මම කිචන් එක ක්ලීන් කරගත්තා. ඒක නම් ඕනෙම කරන දෙයක්. මොකද උයලා ඉවරනට පස්සේ කිචන් එක ක්ලීන් කරගත්තාම තමයි හිතේ නිදහස තියෙන්නේ. तेरे बिना baby I'm nothing, just dust in the air. तू है तो धड़कन चलती है, तू नहीं तो जान. ටික ටික රෑබෝ වීගෙන එන මේ දවස හරිම ලස්සන එකක් වගේ අපිට දැනුණා.
අවසානයේ අපි හැමෝම එකට ඉඳගෙන කෑම කාලා කතා කරලා hina වෙලා ලස්සන හවසක් ගත කළා. ඒ මතක හරිම ලස්සනයි. ගිහින් එන්නම්. लगता है